අපි අද බලමු ගෙදරදීම කොහොමද පිරිසිදුවට කොත්තුවක් හදාගන්නේ කියලා. මෙන්න මේකට අවශ්‍ය දේවල් තමයි මේ තියෙන්නේ. ලුණු ටිකක්, ඉඟුරු සුදු ලුණු, අමමෙරිස්, කැරට්, ඒ වගේම තක්කාලි, කරපිංච ටික, කොත්තු කෑලි කපපු කොත්තු කඩෙන් ගන්න පුළුවන්. ඒ වගේම බිත්තරයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් උගන්න මස් මාළු උනත් මෙතනදී එකතු කරගන්න පුළුවන්. පෑන් එකක් ලිපේ තියලා අන තෙල් ටිකක් දාලා තියෙනවා. තෙල් එක උණු වෙන අතරෙදිම අපි දානවා මේකට ලුණු ටිකක් ටෙම්පරාදු වෙන්න අරින්න. අපිට පුළුවන් ඒක හොඳට ටිකක් ටෙම්පරාදු වෙන්න මේ වගේ කලවම් කරගන්න. ලුණු ටික ටෙම්පරාදු වෙන අතරදී අපිට පුළුවන් ඉඟුරු සුදු ලුණු එකතු කරගන්න. ඔයගලන්ට ඒවා වැඩි ප්‍රමාණ වලින් අවශ්‍ය නම් තවත් දාගන්න පුළුවන්. ඒ අතරතුර අපි කරපිංචත් එකතු කරා. මේ වගේ අවස්ථාවකදී මස් මාළු දානවා නම් ඔයගලන්ට පොඩියට කෑලි කපපු මස් මාළු මේකට එකතු කරගන්න පුළුවන්. අපි දැන් තක්කාලි දැම්මා. මස් මාළු සොසේජස් ඔයගලන් කැමති ඕනම විදියක්. මේ ගෙදර දෙනි හදන්නේ අපිට කැමති විදියකට. එහෙම කියලා නියමයක් නැහැ. ඔන්න අපි අමමෙරිසුත් දැම්මා. නියමයක් නැහැ. ඔයගලන්ට ඕන දේවල් මේකට එකතු කරලා මේක රස කරගන්න පුළුවන්. තක්කාලි ටිකක් තැම්බෙනක මේක පොඩ්ඩක් ටෙම්පරාදු කරනවා. ඔන්න අපි කැරට් දැම්මා. කැරට් ටිකක් හොඳට තැම්බෙනක අපි මේක පොඩ්ඩක් මිශ්‍ර කරගන්නවා. අපේ රස පදමට අපිට ඕන දේවල් මේකට එකතු කරගන්න පුළුවන්. මේ අවස්ථාවේ ගානට ගෙදර ඉතින් අපිට නම් තිබෙන්නේ අද ලීක්ස්, එතකොට බෝංචි, තව එළවලු දාන්න පුළුවන්. එළවලු ಜಾති ගෝවා වගේ. ඔන්න අපි මේක ටිකක් හොඳට කලවම් කරලා ටෙම්පරාදු වෙන්න දෙනවා. දැන් අපි මේකට බිත්තරයක් එකතු කරගමු. ඔගන්න පුළුවන්. ඉතින් බිත්තර එකක්, දෙකක්, තුනක් ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය ගානට ඉන්න ප්‍රමාණයට ඔගන්න මේකට බිත්තර එකතු කරගන්න පුළුවන්. දැන් අපි ලුණු දාලා මෙන්න මෙහෙම ඔයගලන්ට අවශ්‍ය වෙන මොකද කොත්තු කෑලි වල ඒ කියන්නේ පිටි එකේ ලුණු ටිකක් තියෙනවා. ඒ හින්දා ඔයගලන් පරිස්සමට ලුණු එකතු කරගන්න. මොකද ඔයගලන් නිකන් හරි ගෙදර තියෙන චිකන් හොදි ඒ වගේ එකතු කරනවා වුණත් ලුණු පරිස්සමෙන් එකතු කරගන්න. ලුණු වැඩි වෙන්න පුළුවන් නැත්තම්. අන්න අපි දැන් කෑලි මිරිසුත් එකතු කරා. අද මට ගෙදර හොදි මොකුත් නැහැ. අපි කහ ටිකකුත් එකතු කරා. හොදි නැති හින්දා මම යූස් කරන්නේ මේ ෆ්‍රෙෂ් මිල්ක් සහ උණු වතුර. ගම් මිරිස් ටිකකුත් අපි දැම්මා. දැන් ඔයගලන්ගේ රස අනුව ඒකට නියමයක් නැහැ. ඔයගලන්ට පදමට ටිකක් තේරෙනවානේ පදම මෙහෙමයි එන්නේ, රස මෙහෙමයි එන්නේ කියලා. ඉතින් ඒ ප්‍රමාණයට එකතු කරන්න. අපි බෙදපු 3-5ක් එකතු කරගන්න. මොකද හොදි මොකුත් නැති හින්දා අපි මේකට පොඩ්ඩක් හොද්දක් වගේ ගන්න හින්දා බෙදපු 3-5ක් අපි එකතු කරා. ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට හැමදේම මෙච්චර දාන්න කියලා නැහැ. ඉතින් ඔන්න මම මිරිස් ටිකකුත් එකතු කරනවා. මොකද සැරට හොදි වගේ එන්න ඕන හින්දා. මේ හදන්නේ දෙන්නෙක්ට සෑහෙන ප්‍රමාණයට. ඒ තියෙන කොත්තු එකත් එක්ක අපි දැන් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරලා
කෝප්ප කාලා වගේ පොඩ උණු වතුරත් අපි එකතු කරන ෆ්‍රෙෂ් මිල්ක් තික් හින්දා ඒක පොඩ්ඩක් උකු හින්දා අපි මේ උණු වතුරත් එකතු කරලා පොඩි හොදි ස්වභාවයක් අරගෙන මොකද මේක තෙතමනයක් තියලා හදනවා නම් කොත්තු එක ටිකක් රසයි. මෙන්න මේ වගේ හොදි තියනවා නම් ඉතින් අපිට ඔය උණු වතුර ඒව මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ගෙදර හොදි ප්‍රමාණයක් තියනවා නම් අපිට ඒකත් කලවම් කරලා අපිට රස ගන්නන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉතින් ඔක පොඩ්ඩක් උතුරගෙන එද්දි කොත්තු ටික එකතු කරමු. කොත්තු ඉතින් ෆ්‍රීසර් එකේ තියෙන හින්දා පොඩ්ඩක් කැඩෙන්නත් ඕනනේ. ඉතින් අපිට මදි පාඩුවක් තියෙන අන්න පොඩි අකරතැබ්බක් වුණා. ගණන් ගන්න එපා. අන්න මේ වගේ උතුරගෙන එද්දි අපි කොත්තු ටික එකතු කරමු. මේක නම් ගෙනල්ලා ඊට ඉස්සෙල්ලත් හදපු ඉතුරු වෙලා තිබ්බ ටික අද හදාගන්න. ඉතින් මේ පැකට් එකේ කිලෝ එකක් විතර තියෙනවා. ඉතින් තාම ෆ්‍රීසර් එකෙන් ගත්තට පස්සේ මේ කැලි ටිකක් කැඩිලා මදි. අපි ටිකක් ඉතින් උණු වතුර ටිකක් ඒ වෙනුවට අපි ටිකක් එකතු කරනවා. මොකද ඒක තාම අයිස් පිටින් තියෙන්නේ. මේ වගේ පියන වහලා අපි චුට්ටක් තියමු ඒක කැඩෙනවද කියලා බලන්න. එහෙම නැති වුණොත් අපි උණු වතුර ටිකක් එකතු කරමු. තාම නම් කැඩිලා නැහැ. වගේ තමයි අපේ කොත්තු එක පේන්නේ. ඉතින් ඔයගොල්ලෝ මෙහෙම හදලා බලන්න. මේකට කැමති නම් යාළුවෝ අතර ෂෙයා කරන්න. මේක ඉතින් ගෙදරදීම අපිට පිරිසිදු හදාගන්න පුළුවන්. මොකද කඩේව ගන්නවට වඩා අපිට ගෙදරම පිරිසිදුවට අපිට අවශ්‍ය දේවල් දාලා පෝෂණීය විදියට අපිට මේ කොත්තුව හදාගන්න පුළුවන්. ඉතින් අපි ගිහිල්ලා එන්න. Thank you.